අපි මේ සංසාරේ සැරිසරා යන්න තියෙන්නේ ධර්මයේ හැසිරීම නිසා නෙවෙයි. ධර්මයේ නොහැසිරීම නිසා. ධර්මයේ පිළිපැදීම නිසා නෙවෙයි. ධර්මය නොපිළිපැදීම නිසා. ධර්මයේ නොපිළිපැද්දට පස්සේ එයාට තියෙන කර්මය විතරයි. කර්මානුකූලව සත්වයා මරණින් මත්තේ සතර අපායට වැටි සතර අපායෙන් එතර නොවන මාර්ගයක යනවා. මේකෙන් අත් මිදෙන්න බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මය කියා දෙනවා. එතකොට නුවණ තියෙන කෙනා ඒ ධර්මය අහලා බලන්න ඕනේ තමන් දිහායි. තමන් ඉන්නේ මොන තත්වයේද? තමන්ට මොකද මේ වෙලා තියෙන්නේ? තමන් ධර්මයේ තුලද? තමන් ධර්මයෙන් බැහැරද කියලා කවුරු දිහාද බලන්න ඕනේ? තමන් දිහා. එතකොට තමන්ගේ ස්වરૂපේ තමන් දැකගත්තොත් තමන්ට විසඳුමක් ගන්නට පුළුවන්. තමන්ට තමන්ව පේන්නේ නැත්තම් විසඳුන්නේ නැහැ. එතකොට මේ ධර්මය අපි ඉගෙන ගන්නේ කව දකින්නද? තමාව තීරුම් ගන්නයි. තමාව හරි ගස්සා ගන්නයි. ඒකට උපකාර කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි.